පසුගිය T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය දැරුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව. පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින දේශපාලනික අර්බුදකාරී තත්ත්වයන් ඊට හේතු වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සුපර් 8 වටේ පළමු තරගය පැවැත්වුණේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී. එම තරගයට පෙර පාකිස්තාන ක්‍රීඩකයෙකු සහ හෝටල් සේවිකාවක් සම්බන්ධ ලිංගික හැසිරීමක් සම්බන්ධයෙන් ප්‍රබල චෝදනාවක් එල්ලවනවා. එහිදී පාකිස්තාන ක්‍රීඩකයන් රැඳී සිටි මහනුවර ප්‍රදේශයේ අතිසුකොහොභෝගී හෝටලයේ ගෘහපාලන සේවිකාවක් සමග පාකිස්තාන ක්‍රීඩකයෙකු ලිංගික ඇසුරක් පවත්වා තිබෙනවා. පසුව මේ බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තා වී ඇති අතර පසුව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අදාළ ක්‍රීඩකයාට එරෙහිව විශාල දඩමුදලක් පනවා තිබෙනවා. මෙවැනි නවතම පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.